හායි. මොකක්? ඔයා කොහෙද මෙහෙ? ඔව්. ඇයි මට ඔයාව බලන්න එන්න බැරිද ඉතින්? ඔයා හොඳටම දන්නවා මට ගෙදරින් ගෙනා ප්‍රොපෝසල් එකට කැමති වෙන්න උනා කියලා. අනිත් එක මං කසාද් මැදලා ඉන්නේ. ඔව්. මම ඒක දන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම මැරි කරලා ඉන්න කෙනාට ගොඩක් ආදරෙයි. අනිත් එක එයා මාව ගොඩක් ආදරෙන් බලා ගන්න කෙනෙක්. ඔව්. අනිවාර්යෙන් එහෙම තමයි වෙන්න ඕනේ. ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඔයා හරි අමුතුයි. දාලා යන්න එපා කියලා පිස්සෙක් වගේ අඬපු ඔයා දැන් කොහොමද මෙහෙම hina වෙලා මගේ ඉස්සරහ ඉන්නේ? මට දැන් රිදෙන්නේ නැහැ. දුක දැනෙන්නෙත් නැහැ. ඒත් මට එකපාරක් ඔයාගේ මූණ බලන්න හිතුණා. ඒකයි මෙච්චර දුර ආවේ. මම යනවා. තවත් මගේ පස්සෙන් එන්න එපා. හැමදේම ඉවරයි. ඔව්. හැමදේම ඉවරයි. ඒත් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයාගේ දරුවට මගේ නමේ කෑල්ලක් දාන්න පුළුවන්ද? දවසක් හරි ආදරය කරා නම්. හෙලෝ සඳු. මම දිල්කේ කතා කරන්නේ. සෝරි ගොඩ කාලෙකින් මෙහෙම කතා කරන්නේ. සමීර අයියා කොහොමද මං එන්න එතන හොයාගත්තේ? අද මග රැකන් ඉඳලා මං එනකොට කතා කරා. අනේ ආඩ පුළුවන් නම් තේරුම් කරන්න මං කසාද බැඳලා ඉන්නේ. මොකක්? සමීර අයියා? මම ගොඩක් try කළා. ඔයාව contact කරගෙන මේ දේ කියන්න. ඒත් ඔයාගේ number වත් කිසි දෙයක් වැඩ කරේ නැහැ. දිල්කි. සමීර අයියා ඔයා ගියාට පස්සේ ගොඩක් ලෙඩ වුණා. පස්සේ අංගොඩ හොස්පිටල් එකේ මාස 2ක් හිටියා. ඒ ඉද්දි එයාට heart attack එකක් ඇවිත් පෙරේදයා නැති වුණා. ළමයා ඔයා පෙන්නපු අනිත්‍ය මට දරා ගන්න බැරි වුණා. ඔළුව හිර වුණා. අතපය වාරු නැති වුණා. කකුලට දඟලත් ආපු තනි කාමරයක හිර වුණා. හරි සිහියෙද්දී කාලේ ගිහින් මම දන්නේ මෙච්චරයි. ආදරය නිසා මට මාව නැති වුණා.